හලෝ ළමයි. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න දැනට මම ඔයාලට දන්නවානේ මොකක්ද අද ගෙනාපු vlog එක කියලා. අද මම ඔයාලට අරගෙන ආවේ cooking vlog එකක්. බලමු අද මොනවද මම හදන්නේ කියලා. හරි ඉතින් ස්කින් කෙයාර් ටිකක් කරලා එහෙම මම මගේ වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මම කේක් එක හදන්න ගත්තේ. කොහොම හරි මේ වීඩියෝස් නම් මම මේකට දාලා නැහැ. එහෙනම් අපි බලමු අපේ කේක් එක කොහොමද හැදෙන්නේ කියලා. දෙයක් තමයි ළමයි ඔයාලා මගේ channel එකේ මුලින් ඉඳන් ඉන්න අය නම් දන්නවා මේ වීඩියෝ එකට ටිකක් වෙනසක් කරලා තිනවා මම. ඉතින් ඒකට මම ඉන්ස්පයර් වුණේ මම මේ ඔයාලට ස්ක්‍රීන් එකේ දාන YouTube channel එක කරන girl ගෙන්. මොකද එයාගේ vlogs මාර aesthetic vibe එකක් තියෙන. personally මමත් පුදුම ආසයි එයාගේ vlogs බලන්න. ඉතින් එයාගෙන් දෙයක් ගත්ත හින්දා shout out එකක් විදිහට තමයි මම ඔයාලට මේක කිව්වේ. හරි එහෙනම් කතාව මම කේක් එක හදන්න පටන් ගත්තා. අපි බලමු එහෙනම් අන්තිමට කේක් එක මොන විදිහට තියෙයිද කියලා. හරි. ඉතින් මේකට දාන ingredients මම ඔයාලට දාලා තිබ්බා. ඒක නිසා මම ආයෙ කියන්නේ නැහැ. කොහොමද කේක් එකක් හදන හැටි ඕනම කෙනෙක් දන්නවා. මම ඔයාලට vlog එකක් ගෙනාවෙන්නේ නැහැ ගොඩ කාලෙකින්. තමයි මේ වීඩියෝ එක ගොඩක් දුරට මම ඔයාලට අරගෙන ආවේ. One eternity later. හරි දැන් අපි අපේ කේක් එක හදාගෙන ඉවරයි. ඔය අයිසින් කරන වැඩේ නම් හරියටම දන්නේ නැහැ. මට ඒක හරියට කරන්න පුරුදුත් නැහැ. කොහොම හරි අපි බලමු මේක ලස්සනට දාගන්න පුළුවන් වේද කියලා. අනික මේ මම දාන්නේ අයිසින් නෙමෙයි. මේක මම චොක්ලට් මෙල්ට් කරලා හදාගත්තේ. ඉතින් ඒ කොටස මට ඔයාලට වීඩියෝ කරගන්න බැරි වුණා. කොහොම හරි අපි බලමු අපේ කේක් එකේ ෆයිනල් ලුක් එක කොහොමද තියෙන්නේ කියලා. හරි ඉතින් ඒ විදිහට තමයි අපේ කේක් එක හැදුනේ. කතාවෙන් කතාව මේ වීඩියෝ එකත් මෙතනින් එන්ඩ් කරන්න වෙනවා. එහෙනම් අපි අදට අපේ වීඩියෝ එක එන්ඩ් කරමු. එහෙනම් thank you for watching me. Bye.